ආයිබෝවන් මාතයාබරම් මිතුරණි ඉතින් මොකද වෙන්නේ ඔන්න ඉතින් අදත් ඇවිල්ලින්නවා ලැක්සිලා ඉතින් ඔන්න අද අපි ප්ලේ කරන්නන්නේ අපේ මයින්ක්‍රාෆ්ට් නෝමල් සීරියස් එකේ තවත් අලුත් එපිසෝඩ් එකක් ඉතින් ඇත්තරම අද එපිසෝඩ් එක ගැන කිව්වොත් ජාත්‍යන්තරයි උත්කෘෂ්ටයි අතිවිශිෂ්ටයි ප්‍රභාතන්ත්‍රවාදී ලෝකයේ රජකම් කරන එපිසෝඩ් එක. ඔව් ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ බලන්න බැයි නම් නිකා හරින්ට අනිවාර්ය වීඩියෝට ලයික් එකක් දාන්න. අනම්මනම් වානා වැඩක් නෑ ඇත්තරම. ඔව් ඇත්තරම එහෙමනම් වැඩක් නෑ. ඇත්තරම මේ ප්‍රභාතන්ත්‍රවාදී ලෝකේ රජකම් කරන්න බෑ පුතා. ඔව් ඒක තමයි ඇත්ත. ඉතින් අම්මට සිරි වෙලා කිරියා මට හැමිනෙන මේ උදාර මොහොතේ ඇත්තරම කිව්වොත් එම ජාත්‍යන්තර විදිහට මට ඔයාලට කතා බහක් කරන්න පුළුවන්. හැබැයි මම ඒ කතා බහ කරන්නේ මොකද මම මේ ගේම් ප්ලේ එකට අදාළව නෙමෙයි කියවන්නේ. හොඳයි දැන් ඉතින් ඒ වගේ වැඩක් නැහැ. අපි යමු එහෙනම් වීඩියෝ එකට. 5 minutes later. හොඳයි මාතයාවර මිතුරනි. එහෙනම් අපි කලින් සැරේ වීඩියෝ එක නවත්තවේ ඔන්න උතනින්. මෙතෙන්ට කොහමද ගස්සල කොලයක් ආවේ. හරි. එතකොට අපි මෙන්න මෙහෙන් ගිහිල්ලා අපි ෆුල් අයන් ආමර්ස් වලට මාරුණා. කොහොමද දන්නවද? මෙන්න මෙහෙම. හරිද? ඉතින් අද එපිසෝඩ් එකෙන් මොකද කරන්න කියලා ඇත්තටම මටවත් හිතාගන්න බෑ. දැන් මම මෙයාලවත් බ්‍රීඩ් කරගන්න ඕනි. එතකොට දැන් මම නම් චුට්ටක් හරි අප්ඩේට් වුණානේ ගයිස්. හරිද? ඒ කියන්නේ අයන් ටූල්ස් වලටයි අයන් ආමර්ස් වලටයි මම දැන් අප්ඩේට් වෙලා ඉන්නේ. එතකොට අපි දැන් මොකද්ද දන්නවද කරන්න ඕනේ? දැන් අර ෆාම් එකේ පැත්ත පොඩ්ඩක් බලා ගන්න ඕනි. ඕ සුපිරි. හොඳයි. අර ෆාම් එකේ පැත්ත පොඩ්ඩක් බලා ගන්න ඕනි. අපි පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලමු මොකද මේ පැත්තේ සිද්ධ වෙන්නේ කියලා. මුන් ටික වන පිටින්ද එහෙනම් ඉච්චරයි. හරි. ඔන්න තියෙනවා අපේ ෆාම් එක. සුපිරි. ඕකේ ඒකේ මෙව පැලවෙලා වගේ ලයින් එකක් තියෙනවා. අපි ආයි හිටවුනේ. අඩයින්ද ඔව උඩ ඕක උඩ යන්න එපා. ඕක උඩ චාර්ජ් එක ගැන හිතන්නත් එපා. ඕකත් උඩ එලකිරි පොඩේ අඩේ සීඩ් හම්බ වෙන්නේ නැද්ද බය එතකොට? යකෝ එතකොට මම පැල කරන්න මොකද්ද? අලිය අතල් දෙන්නවා මම. එකකින් එකක් හම්බුනම මම අඩෝ සිරාවටම මල්ලි බලවල කරන්න මල්ලි. ආන්නේ එහෙම හම්බ වෙන්න ඕන. මේ හාරස්ට් වෙලා නැති වුවත් මං හාරස්ට් කරනවද කොහොමද වැඩි ගන්නද? අපි මේවා ටික ගලව ගමු ඉක්මනට. හරි. ඒ ටික ගලව ගත්තා. සීට් 24ක් තියෙනවා. අපි ඔය ටික පැල කරගෙන යනවා. හරි. ඔන්න එන ඒක වැඩත් ඉවරයි. අපි යමු දැන් පොඩ්ඩක් මේ විලේජර්ස් ලගේ පැත්තට. හරි එහෙ සීන් එකක් නැහැ. අපි දැන් ගිහිල්ලා කවුල දෙන්නෙක් තුන් දෙනෙක් බ්‍රීඩ් කරගෙන එමු. හරි මාතයාබර හරක් වැසියනි. එහෙනම් ඔයාට එකයි ඔයාට එකයි. එතකොට ඔයාට එකයි ඔයාට එකයි. දැන් තොපිල ඕනි දෙද්දක් කරගන්න. තව දෙන්න බෑ. මොන මගුලක්ද යකෝ මේක මේ දෙකක් දුන්නට පස්සේ මේ ඔයාලා හිතන්නම මම එහෙම දෙනවා කියලා. මේ ස්කෙලිටල්ලා වගේ මං හැමතැනම ඇටකොටු විසික් කර යන්නේ නැහැ මල්ලි. අපි ලඝු වුණේ. මේ ස්කෙලිටල්ලා නෙවෙයි. මේ මොකද්ද ක්‍රීපලා හැමතැනම පොපුරලා තියෙනවා. ඒව හදන්නත් ඕනි. අපේ ගෙදර උඩ තට්ටුව හදාගන්නත් ඕනි. ඒ වගේ වැඩ ටිකක් තියේ. මේ ගෙවල් ටික කඩලා දාන්නත් ඕනි.
අද එපිසෝඩ් එකේ යාළුවනේ අපිට ඒව තමයි කරන්න තියෙන්නේ. එතකොට අපේ ගෙදර යාළුවනේ පොඩ්ඩක් ඉන්න. අපි ලන්ඩන් වලට අප්ඩේට් කරගන්න ඕනේ. හරිද? එතකොට ඔව් අපිට කෝල් තියෙනවා ටෝච් හදාගන්න. අයන් තියේ. හරිද? මේ අයන් ටික ඇති වේද? පොඩ්ඩක් ඉන්න මම බලන්න. හරි අපි ගාව මෙවුවා තියේ. අපිට මෙවුවා ඕනේද? අපි ප්ලෑන්ක්ස් ටික දාමු. වරින් යකෝ. මෙන්න මේකට දාමු. ඒකෙන් බෑනේ. මෝඩයකේ. හරි එතකොට අපි දැන් කරන්න ඕනේ මෙන්න මේ ෆර්නස් එක ගලව ගන්න එක. මොනවද බං? යකෝ කෑම. මං කලින් සැරේ එපිසෝඩ් එකේ කෑම දැම්මනේ. අපි මේ ටික උඩට දාමු. නයිස්. දැන් අපි ක්‍රාෆ්ටින් ටේබල් එක ගාවට ගිහිල්ලා මෙන්න මේක. නෑ ඒක නෙවෙයි. එහෙනම් මොකද්ද? ඒක ස්මූකද මොකද්ද මගුලනේ? ඒක නෙවෙයි අර මොකද්ද අරක මේ අඩේ මොකද්ද වේග මට අමතකයි යකෝ නම. අර පොඩ්ඩක් හෝස් එහෙම චුට්ටක් ස්පීඩ් එකේ මේ මෙව කරගන්න පුළුවන් එකක් තියෙනවා. මොකද්ද මට ඒකට කියන නම මතකයි. කමන්නේ ආයේ මේකටම දාමු. අඩෝ 64ක් කොහෙන්ද? වලි සිගිරියතල් දෙන්නවා වලි. අන්නෝතියෝ. අපි මේ වුඩ් ටික දාමු මෙන්න මේකට. මාදාවර විතුරුනි. හරියෝ කොහොම දාමු. ඒ වගේම ඔයාලට කියන්න ඕනි ජාත්‍යන්තර දෙයක් තියෙනවා. මේ ඕකට දාන්න එපා යකෝ. ඔයාලට කියන්න ජාත්‍යන්තර දෙයක් තියෙනවා. හරිද? මොකක්ද දන්නවද? ඇත්තටම මම වීඩියෝ දැම්මේ නැත්තේ ඇයි? හරිද? මම වීඩියෝස් දැම්මේ නැත්තේ මේ මට උණ හැදුනා. හරිද? උණ හැදුනට පස්සේ මට ටිකක් අමාරු වුණා. ඊට පස්සේ මට වීඩියෝ දාන්න බැරි වුණා ඇත්තටම. ඉතින් ඒකට සෝරි. ඔව් ඒකට සෝරි. හරිද? ඉතින් ඇත්තටම ටිකක් අමාරු වුණා. අර වෛරස් උනක් හැදුනේ. ඒකින්ද තමයි වීඩියෝස් දාගන්න බැරි වුණේ. හරිද? ඒවා මල්ලි ගණන් ගන්න එපා. දන්නවනේ ඉතින් මිනිස්සුන්ට එන මල්ලි වරදින්නේ. ඩාන් එනවා ඩූන් එනවා. ඔව් එහෙම තමයි. හරිද? අපි කෝල් ටිකක් ගමු. ස්ටික් ඕනේ මට. ඒකින්ද වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මොකද කිව්වොත් එහෙම තාම චුට්ටක් අමාරු තියෙනවා. හරිද? අඩෝ සිරාවට මේ මංගාව ස්ටික් නෑ බා. ඕක හදාගත්තා. මට දැන් ඕනි කරන වුඩ් වරෙන් යකෝ කියලා තමයි එන්න ඕනේ. ඊට පස්සේ ඕකට අපි හදාගන්න ඕනේ ස්ටික් 8ක් 1 2යි. හරි දැන් හදාගන්න ඕනේ මෙන්න මෙවුවා 1 2 3 4 5යි මල්ලි. එල්ල කිරි 40ක් හදාගත්තා. ලන්ටන් 40ක් හදාගන්න පුළුවන්. මල්ලි පරයා වෙන්න එපා මල්ලි. මල්ලි ලලටන නම් මදි. අපි අයන් ටික මයිනින් කරන්න යන්න ඕන. මගේ ටූල්ස් ටික කැඩිලා. පික් එකේ හොදටම කැඩිලා. අපි අද පොඩ්ඩක් ඒ කේව් එකේ යටට යන්න බලමුද මචං. හරිද? එළම කේව් එකේ යටට යන්. ගිහිල්ලා බලමු මොකක්ද සීන් එක කියලා. අනේ මයිනින් ගෑම් බයික් වෙන්න. හරි දැන් අපි හදා ගන්න ඕනේ මෙන්න මෙව්වා. ලන්ටන් 16ක් ඇතිද? අනේ මන් දවන්නම් හිතන්නේ ලන්ටන් 16ක් ඇති වෙයි කියලා. කමන්නේ අපි දැනට ඔය ටික ගහමු. ඔබ ඉදා බෝතන මල්ලි මේ ආතල් දෙන්න මල්ලි මං ඔයාට නෙමෙයිනේ කිව්වේ බලු වැඩ කරන්න එපා. ඉතින් ඔහම ඔයා උතන කියලා කිව්වේ මල්ලි.
හරිද මල්ලි? දැන් ඔතෙන්ටත් එක්කෙනෙක් ඕනිද? ඔහොම දාන්න වෙයිද? එතෙන්ට දාන්න බෑ මචංලා. හරිද? එතෙන්ට දාන්න බෑ. එහෙම දෙකට නැවිල එකක් තියන්න වෙයිද බා? හුටා මේ කොහෙද මේ වැදුනේ? මර ගෙලිය අයියෝ මල්ලි මේක කරන්න බෑනේ. පොඩයින්ට එතෙන්ට ඕනේ නැහැ. අපි ආයෙ මෙතන එක ගලවමු. මේවා බෙන්නෙත් නෑ වා. හරි. එතන හරි. ඔතෙන්ට ওই විදියට ටෝස් දෙකක් දාමු මචං. ටෝස් තිබ්බා කියලා මල්ලි මැරෙන්නේ නෑනේ. ඔහොම දාමු. දැන් මේ ගෙදර මැද පේනවා ඇති තඩි වලක්. රැට තමයි මචං ලව්ව පේන්නේ. ඒකින්ද රැට තමයි මේ වගේ දෙයක් ඇත්තටම සරුසාරයෙන් කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මම දන්නවා මම මේ ලන්ටන් දාන විදිය පට්ට කැතයි. මොකද්ද මම ලන්ටන් දාන විදිය? කවන්නේ කොහොම හරි දානවාරි. ඒ ඇති සුදා. ඕක ඔතන අඩෝ මෙහෙම ලන්ටන් දැම්මම කැතයිව. කවන්නේ මට පිස්සු හින්දා කමන්නේ මචල්ලා. ඕක ඔතන පාරයා හරි. එල්ල කිරි මල්ලි එන්න එහෙම එන්ටකොයා. අන්න ඔහොම නෙවෙයි අන්න ඔහොම. එල්ල කිරි. එතකොට ඒක සරි. ඔහොම ඇවිල්ලා බෑනේ. මල්ලි මොකක්ද මේ වෙලා තියෙන්නේ? මේ ප්‍රභාතන්ත්‍රවාදී ලෝකයේ යුද්ධයක් ඉෂ්ට කරන්න බෑනේ මල්ලි ඔයාලත් එක්ක. අන්න ඔහොම වරේ. දැන් මේ ටෝස් ටික ගැලවුවොත් මොකද බං වෙන්නේ? අයියෝ පාර මැද්දේ හිටවන්න එපා බං ලන්ටන්. නයිස්. දැන් කොතනද මෙතෙන්ට එළිය නැත්තේ? මෙතෙන්ටද? මල්ලි බය වෙන්න බෑ හැම තැනටම දානවා. එල කිරි දැන් එළිය දිනව නේද? දන්නවානේ සුදා. මචං ලන්ටන් වලින් එන එළිය වැඩිද කොහෙද බං ටෝච් වලට වැඩිය? ටෝච් එකට වඩා ලන්ටන් එකෙන් සාමාන්‍ය හොඳ එළියක් එනවා. ඕකත් යන්න. එතකොට ඕකත් යන්න වන්ලි. දැන් මෙතන චූන්ටි බුන්ටි කරුවලක් තියෙනවා. ඒකට අපි මෙන්න මෙසේ එකක් දාලා අන්න ඔෂ්‍ය එකක් දැම්මොත් ශරි නේද අපා. හරි එතකොට ඔක්කොම හරිනේ. ඒක ඕනේ. අපි දැන් සෙටප් නේ මේ කලින් සැරේ මෝඩ විදියකට ඇදක් හදලා මා ගෝතාදල්ලයක් ගත්තා. හරි මගේ හිතට ආපු මහ මෝඩ අදහසක් හින්දා මං ආය යනවා මේ කේව් එක පැත්තේ. බැට්මෑන් කෙනෙක් හිටියා. දැන් ඉතරට නම් ප්‍රශ්නයක් නෑ. නයිස්. එතකොට ඒ වැඩෙත් සරි. ජාත්‍යන්තර විදියට පහලට බැසගත්තා කොහොම හරි. මං හිතුවේ පත බෑවෙයි කියලා. මෙතන ලාව තියෙනවා. අපිට ලාව ඕනිද? මට දෙන කලින් සැරේ ආවට පස්සේ ක්‍රීපර් කෙනෙක් පුපුරලාද කොයිද අර කාවේ. අඩේ ඒව ඩිස්පෝන් උන්නේ නැද්ද බා? උඩ ලාව නම් මොකෙද්ද කාවා පොඩි සොම්බි කෙනෙක්ද? අර ටෝච් එක අතර ගත්තට පස්සේ වටේම එළිය වෙන. අන්න ඒක පොඩ්ඩක් මේ ඒ මොඩ් එක දාගන්න ඕනේ. මෙතන අයන්ද? නෑ අයන් නෙවෙයි. පොඩ්ඩක් ඉන්න මල්ලි පොඩ්ඩක් ඉන්න මල්ලි පොඩ්ඩක් ඉන්න. මේ one mistake මල්ලි හරිද? නයිස් මල්ලි. එන්න පුතා එන්න.
N මල්ලි වන් මිස්ටේක් වෙනවා පොඩ්ඩක් මේ මම මේ ෆෝන් එකේ අත තියන් ඉන්න හිටියට මේ කෝල් නෙවෙයිනේ බා කෝල් ඒ පාර කෝල් මගුලක් ගැන කතා කරනවා කෝල් නෙවෙයි බං අයන් කියපන් අපි යටට යම් බලන්න මොකද වෙන්නේ කියලා අයියෝ පුතේ පාලය වදින්නේ ඒ පාර කොහෙන්ද ගන්න මල්ලි පිටිපස්සෙන් ඇවිල්ලා ගහන එක සපුරා තහනම් මල්ලි ඉදා අඩෝ මෙතන ඉවරද බා ඒ මෙතන ඉවර මර රින අටේ ඉන්නේ බා රින අටේ නෙවෙයි ධන අටේ ඉන්නේ වයි ලෙවල් අටේ ඉන්නේ හැබැයි මේ ඒ මදි මෙතන ක්‍රීප කෙනෙක් හිටියා උට ගහන්න ඕනේ අපි මෙහෙට යන් අපි මේ පැත්තේ යන්න පුළුවන් නේ බෑ අප්පා මේ පැත්තේ යන්න බෑ බා මල්ලි ඉදා අප්පා ඔබ පුපුරලාම් ඵලයන් ඔබ හිටියත් වැඩක් නැහැ එකක් ගාමු අපිට අර පැත්තට යන්න පුළුවන් අපි යම් බලන්න මම මෙහෙම හරිද අයන් හොයන්න ආව කියලා මට මේ දැන් නයිස් වතුර තියෙනවා ඒ තව නෑ දැයි ඵලයන් පොඩ්ඩ ඉන්න මේ කඩුව නෙමෙයි ගත්තේ අතර පිකැක්ස් එක ගත්ත මල්ලි එහෙම තමයි මල්ලි මිනිස්සුන්ගේ මල්ලි වරදින්නේ දැන් මල්ලි වා අමනුස්සෙක් කියලා මට කෑ ගහන්න එපා මල්ලි පොඩ්ඩ ඉන්න මේ උඩ පනින්නේ නෑ මල්ලි උඩ පනින්නේ ඵලයන් යන්න ආරි අයන් තියෙනවා ඇක්ස් එක දාගෙන මොකද මේ මම බලනවා අයන් මයිනින් වෙන්නේ නැත්තේ කියලා ඕකේ මෙතන නම් අයන් ගොඩක් තියෙනවා යාළුවනේ යකෝ බැහැපන් පල්ලයට අන්නේ අඩෝ සිරාට මේ මෙතන අයන් ගොඩක් තියෙනවා යාළුවේ අප්පට සිලි තව තියෙනවා යකෝ එතන තියෙන්නේ මේක කොප එකක් අපි යම් මේ පැත්තට අඩි මේක පොඩි කේව් එක ගන්න බා මේ XP level ටික අරගන්න ඕනේ මම හිතුවේ මේක ලොකු කේව් එකක් කියලා අඩු නැගපන් උඩට බ්ලොක් එකක් දාපන් ඒ පාර එතන ටෝච් එකක් ගහලා මෝඩයාගේ අර පැත්තේ නම් ටිකක් පල්ලෙහාට තිබ්බ මට මතකයි උඩ සොම්බි කෙනෙක් ඉන්නේ කොහොමද කමන්නේ අපි යාට එන්න දෙමුකෝ මල්ලි මේ දෙන්නේ අම්මට සිරියු ඒ පොඩි එකෙක් වඩාගෙන ඉන්නේ මල්ලි පොඩි එකා නම් බස්සන්න එපා ඉවරයි කලිය ඔය පොඩි එකා තමයි මචං මට නම් දරුණුව මේක මචං ගහනවා පාරයා මල්ලි අනේ පොඩි බිද්දා තොට ඔතනින් උඩට නැග ගන්න බෑ එහෙනම් මෙතන සද්ද දාගන්න ඔය XP level එක දීපන් යාළුවනේ අපි XP level 20ට අප්ඩේට් වුණා ඒක නම් මාළු එකක් නෙවෙයි මේ පැත්තෙන් කොහෙද දාන්නේ වැඩක් නැහැ අපි යමු යකෝ මොකද්ද බං අඩි මේ කේව් එක ලොකු නෑ යාළුවේ අර ක්‍රීප කෙනෙක් ඉන්න අපි ඌව පාස් කරලා යන්න ඕනේ ගණන් ගන්න හොඳ නෑ පාරයව තව එකෙක් ඉන්නවා මල්ලියා පුපුරන්නකො අදාළම නෑ මගේ ෂීල්ඩ් එකට එහෙම ඩැමේජ්ලා තියෙන සැපටම යකෝ මල්ලි කවුද මල්ලි වලක් හැදුවේ පාර මැද්දේ කවුද මල්ලි මේ පොඩ්ඩක් ඉන්න මේ මස් කෑල්ලක් තියෙන නැතේ මල්ලි කී දෙනෙක් ඉන්නද 1 2 3 ඔයාට එකයි පොඩ්ඩක් ඉන්න මේ මල්ලි පොඩ්ඩක් ඉන්න මල්ලි මේ දවස්වල මල්ලි ආර්ථික තත්ත්ව ගැන ආද දන්නවද ඒ කියන්නේ ඌව ගැන දන්නේ නැතුව මේ පැත්තට එන්න එපා මල්ලි මේ දවස්වල ජීවත් වෙන්න බොහොම අමාරුයි මල්ලි ඔයා දන්නේ නැද්ද ඒක එතකොට ඔය වගේ ඇවිල්ලා එකට ඉඳලා ගහන්න හොඳ නෑ මල්ලි
අම්මට හුඩු වෙනවා මේ කොටද මේ වැටනේ. අඩු ආමර්ස් තියෙන හින්දා හොදයි බං. නැත්තම් මේ වෙද්දි මැරිලා බං ඔය වැටුන වැටිල්ලට. ඒ අතින් ගත්තම අයන් ආමත් සාමාන්‍යයෙන් හොදයි නේ බා. හොදයි. අපි යමු පොඩ්ඩක් ගැඹුරු පොට් එකකට යන්න ඕන. අඩු හෙල්මට් එකට කොහමද බණ්ඩ මේ ඈ මන් දැක්කේ නිකන් සර්කස් පෙන්නනවා වගේ බා. දැන් ඉදා මං උඩට ආවේ කොහෙන්ද? මෙන්න මෙතන ඉන්නේ. මෙතන ක්‍රියප කෙනෙක් හිටියා වගේ දැක්ක මල්ලි ඔබ උතන නම් පුපුරන්ට යන්න එපා ඈ. මට උඩට ගිහිල්ලා ඉවර. මෙන්න මේ පැත්තේ යාළුවේ අන්න හරි. මෙන්න මේ පැත්තනේ බං අර ඒ පාරේ මුකිද්දි ගැව්වේ. හේ මල්ලි බලුවට කරන්න බවන. යකෝ මුකිද්ද බං ඒ ගැව්වේ මං උඩින් විසික් කළා ගියානේ බං. මල්ලි කන වෙලාවට බල්ලෙට්ටවත් ගහන්න හොඳ නැහැ. එල මෙතනම විශාල වලියක් යනවා. ඒ අතරතුර අපි දෙන්න අම්මට උඩු පට්ටව මල්ලිවා ගහන්න එපා. බලන්න ඔයාලගම පුද්ගලයන් කීප දෙනෙක්. සුපිරි මල්ලි. මල්ලි එහෙම බලු වැඩ මල්ලි. ඉදා මල්ලි ඉදා අඩු මොනාද මල්ලි මේ උඹලා මේ එකතු වෙලා ගහන්නේ කොහමද? මල්ලි යෝදෙක් වගේ කැවිල්ල මට ගහනවා මල්ලි. අර එදුවට මල්ලි පොඩ්ඩක් ඉදහන් අර අතන මේ අරකෙක් ඉන්නවනේ මල්ලි. එතකොට උඹලා දෙන්නම එකතු වෙලා මට ගහද්දි මේ සොම්බිය මාරයා කිව්වා ඌ අරුට පිටිපස්සෙන් එනවා. මේ සොම්බිලා දෙන්නව මරා ගන්න ඕනේ බා. යකෝ මොකක්ද මේ? දැන් කෙලින්ම දිවිල්ලක් තමයි මල්ලි තියෙන්නේ. ඉදා දුවපම් පුතේ. උඹට පුළුවන් පුතේ. උඹට රටක් ඇතේ. එලකිරි. කවුද කිව්වේ? දන්නේ. අයියෝ මේ තව හාදෙක් එනවා බං. එලකිරි. දහම් බත් ටිකක් කනකම්. හෙල්ත් නෑ. උඹලට දැන් මාව ආතල් එකක්ද කියපන්. අඩු සිරාවට වරෙන් යකෝ. බය නෑට පොඩ්ඩක් හිතපන්. මොකද්ද බං ඔය කරපු කුප්ප වැඩේ? ඒ මුන් එකෙක්වත් නෑනේ බං. මේන් ඉන්න පොඩි පාරේ. ඉදා. ඌ මැරුණද බං? මෙතන කොහමද XP level තියෙන්නේ? දැන් මම මැරුණේ අරහේ. එතන එකෙක්වත් නැහැනේ බා. දැන් මම මාව දාගෙන මැරුවේ මෙතනනේ. කෝ පාරයා මල්ලි මේ. ඔයාලා මේ බලුවඩ කරන්න යන්නවා. අතන ක්‍රීප කෙනෙක් ඇවිල්ලා බලාගෙන ඉන්නවා නිකන් යකෙක් වගේ. මංගාව ශීල්ඩ් එක නැත්තේ? ශීල්ඩ් එක කැඩිලා යාළුවේ. අපේ අම්මා ගහන්න. අපි ඔය ටික මයිනින් කරගමු. හරි. මෙතන යටට මොකද්ද මේ තියෙන්නේ? අපි අතන හිටිය අන්න අරුව මරාගමු. හරිද? අර බූවල්ෙක් හිටිය මෙන්න මේ දිරිසෙන බූවල්ව පට්ට වටිනවා. දා.
හරි හම්බුණා. ආයෙල එල්ල කිරි මල්ලේ එක කිරි ටන්ට බලල පාන. ඉදා. මල්ලි මොකද්ද මල්ලි ඒ පිටිපස්සෙන් දුම් ගහන. මල්ලි ඉස්කෝලේ ගිහලා නැද්ද මල්ලි? ආසරයක් හම්බුණානේ. එල්ල කිරි. මීලක පුද්ගලයා ඇත්තරම ආගෙන මට ඇත්තරම සතුටුයි. මොකද ඔය ඇත්තරම ජාත්‍යන්ත පුද්ගලයෙක් පුතා. කෝ මරුණාද? හරි. එළ කිරි. ඇත්තරම thank you ඔයාලා මට මේ දෙන සහයෝගයට. අපේ අම්මා මොකද ගහනවා යකෝ සහයෝගය කිව්ව ගම. ඒ කවුද ගහන්නේ? පාරයා. ඉදහන් යකෝ එළියට එනකම්. නේ පොන්න ගහනවා. අම්මා තාත්තවත් කියලා දීලා නැද්ද යකෝ මිනිස්සෙට පන්න ගන්නවා කියලා. මං යනවා යන්න. යකෝ මා සත්තු જાතියන් බා. අන්න තියෙනවා තැන මං යනවා උඩට. අත්‍යවශ්‍ය දේවල් හම්බුණා. Okay brother. හරි එහෙනම් මොකද හිතෙන්නේ අද වීඩියෝ එක ගැන? අද වීඩියෝ එක දාන අනිවාර්ය වීඩියෝ ලයික් එකක් දාලා අපේ channel එකට අලුත් එක්කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම යාළුවනේ මම අලුතෙන් series එකක් පටන් ගත්තා horror series එකක්. ඒකත් ආයේ සුපිරියටම යනවා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් ඒ series එකත් බලන්න කියලා මතක් කරනවා. හරිද? ඉතින් අද එපිසෝඩ් එක වලට පේන ඇති අපේ අයන් 17ක් slime ball දෙකක් මෙන්න මෙව්වත් හොයාගත්තා. ඇත්තරම හොඳයි. අපේ හීල්ඩ් එකත් කරනවා ජාත්‍යන්තරයි. ඉතින් එහෙනම් අද වීඩියෝ ඔච්චරයි. ඊළඟ එපිසෝඩ් එකෙන් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම bye bye.